හායි ළමයි මම චෙහානි මේ මගේ channel එක Days of Tea. ඉතින් මම දැන් මගේ 4th year industrial training period එකේ තමයි ඉන්නේ. ඉතින් මම හිතුවා මට intern එකක් හොයාගද්දි මට ලැබුණ experience එක්කලා ඔයාලට intern place එකක් හොයාගද්දි මොනවද ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් කියලා කියන්න. පළවෙනි දේ තමයි ඔයාලා මුලින්ම හොයලා බලන්න ඕනේ ඔයාලට ගෙදර ඉඳන් ළඟින්ම යන්න පුළුවන් intern places මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ප්ලේසස් වලට යන්න ඔයාට කනෙක්ෂන් එකක් තියෙනවද එහෙම නැත්නම් මොන විදිහටද ඇප්ලයි කරන්න ඕනේ කියලා ඔයා හොයලා බලන්න ඕනේ. කනෙක්ෂන් එකක් තියෙනවා නම් කලින්ම කතා කරලා ඔයාට මෙන්න මේ කාලෙදි ජොයින් වෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට කියලා තියන්න. හිතන්නකෝ ඔයාට ඉන්ටර්න්ෂිප් පටන් ගන්න තියෙන්නේ නොවැම්බර් වල වගේ කියලා. එහෙමනම් ඔයා කම්පැනි එකට කතා කරලා ඒකේ දැනට ඉන්ටර්න්ලා ඉන්නවද? ඒතකොට ඒගොල්ලෝ අයින් වෙන්නේ මොන කාලෙද? ඔයාට යන්න පුළුවන්ද? ඒ දේවල් කතා කරලා මට උනේ මම හිතාගෙන හිටියේ මටත් මෙහෙම ළඟ කම්පැනි දෙකක්ම තිබුණා හොඳ ඒවා. ඉතින් මම ඒවට කතා කරේ නැහැ. මම දන්න කෙනෙකුත් හිටියේ. මම එයාටත් CV එක යවලා තිබුණේ. ඒත් මම එයාට අපහු මතක් කරන්නේ නැතුව හිටියා එක්සෑම්ස් ඉවර වෙනකම්. හැබැයි අපි එහෙම හිතනවා වගේ ඉක්මනට අපිට ඉන්ටර්න් ප්ලේස් එකකට යන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඒක කලින් කියලා තිබුණා කම්පැනි එකෙන් බලාගෙන ඉන්නේ නැහැනේ අපි එනකම්. ඉතින් ඒක හින්දා ඔයාලා ඒක හොඳටම කන්ෆර්ම් නම් විතරක් වෙන ඒවා හොයන්න නැතුව හිටියට ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි දේ තමයි ඔයා ළඟ තියෙන කම්පැනිස් ගැන හොයලා බැලුවට පස්සේ ඔයා ඒ වගේම ඔයාට ඒ කම්පැනි වලට අමතරව ඒවා නැති වුණොත් මොනවටද යන්න පුළුවන් කියලා ඔයා චුට්ටක් හොයලා බලන්න ඕනේ. හිතන්නකෝ දැන් ඔයා යුනිවර්සිටි ඉවර වෙලා ඉන්ටර්න් එකක් හොයන ගමන් ඉන්න කෙනෙක් නම් ඔයාට අර විදිහට කතා කරලා තියාගන්න කාලයක් නැහැ. එතකොට ඔයා කරන්න ඕනේ මුලින්ම ඔයා ඒ කම්පැනි වල ලිස්ට් එකක් හදාගෙන ඒ කම්පැනි හැම එකකටම ඊමේල් කරන්න ඕනේ. ඊමේල් කරද්දී අපි අතින් වෙන්න පුළුවන් තව වැරද්දක් තමයි අපි ඊමේල් එක යවද්දී ඔක්කොම යවන්න ඕනේ අයගේ ඊමේල් ඇඩ්‍රස් ටික දාලා to කියන එකේ යවුවොත් ඔයාට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ඔයා ඊමේල් එක යවන හැම කෙනෙක්ටම පේනවා ඔයා තව කම්පැනි ගොඩකට ඊමේල් එක දාලා තියෙන්නේ කියලා. ඒක නිසා ඔයා කරන්න ඕන දෙයක් තමයි BCC කියන එක. ඒ කියන්නේ blind carbon copy කියන එකට ඔයා යවන හැම ඊමේල් ඇඩ්‍රස් එකක්ම දාලා to කියන එක free to කියන තැන මොකුත් දාන්නේ නැතුව blind carbon copy දාලා ඔයා කම්පැනි ගොඩකට එකපාර ඊමේල් එකක් දාන්න නම් දාන්න ඕනේ. එතකොට ඊළඟ දේ තමයි ඔයා ඊමේල් කරාට කම්පැනි 30කට විතර ඊමේල් කරත් ඔයා ඒ කම්පැනි වලට කෝල් කරේ නැත්නම් ගොඩක් වෙලාවට ඔයාට chance එකක් හම්බ වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද ගොඩක් කම්පැනි වලින් ඊමේල්ස් චෙක් කරන්නේ නැහැ. එතකොට ඔයා ඊමේල් කරත් ඔයා බලාගෙන ඉන්නට වැඩිය හොඳයි ඔයා ඒ කම්පැනි වලට කෝල් එකක් දීලා ඔයාගේ ඩිග්‍රී එක ඔයාට මොන වගේ ඉන්ටර්න්ෂිප් එකක්ද ඕනේ කියන දේවල් අහලා ඒගොල්ලෝ ඉන්ටර්න්ස්ලා ගන්නවද නැද්ද කියලා දැනගන්න. එහෙම කෝල් කරද්දී ඔයාට තේරෙනවා ඔයා කම්පැනි 20කට ඊමේල් කරා කියලා හිතන්නකෝ එතනින් කම්පැනි 10ක්වත් අඩුම තරම ඉන්ටර්න්ෂිප් එකසි තියෙනවා කියලා ඔයාට ආන්සර් එකක් ලැබෙයි කියලා හිතන්න බෑ අපිට අඩුම තරමේ 10කින්වත්. ඉතින් ඊළඟට ඔයා කරන්න ඕනේ දේ තමයි ඔයාට ඉන්ටර්න්ෂිප් ඉක්මනටම ඕනේ නම් ඔයා ඒ කම්පැනි වලට ඔයාගේ CV එක ඊට පස්සේ ඔයාගේ සර්ටිෆිකේට්ස් ඒ ටික අරගෙන ෆයිල් එකක් හදාගෙන ඒ කම්පැනි වලට විසිට් කරන එක තමයි ඊළඟට ඔයා කරන්න තියෙන හොඳම දේ. අපි කෝල් කරලා අහනවට ඊමේල් කරනවට වැඩිය හොඳයි ඔයා ඒ කම්පැනි එකට විසිට් කරලම ඒ කම්පැනි එක ගැන දැනගෙන ඔයා ඒකට ඔයාට ඉන්ටර්න්ෂිප් යන්න පුළුවන්ද කියලා බලන එක. මම සමහර කම්පැනි වලට විසිට් කරලා බැලුවා මට ඒ කම්පැනි එකේ ඉන්ටර්න්ෂිප් වේකන්සි එකක් තියෙනවද කියලා. එතකොට ගොඩක් කම්පැනි වලට ගියාම මට තේරුණා මෙතන මට කරන්න පුළුවන් වර්ක් එන්වයරන්මන්ට් එකක් තියෙනවද? එතකොට මගේ රිසර්ච් එක කරන්න පුළුවන් විදිහේ කැපැසිටි එකක් මේ කම්පැනි එකට තියෙනවද? ඒ වගේ දේවල් මට දැනගන්න පුළුවන් මම විසිට් කළත් විතරයි. ඊළඟ දේ තමයි ඔයා ඉන්ටර්න්ෂිප් එකට යන්නේ ඔයාගේ රිසර්ච් එක කරන්නත් එක්කනම් ඔයා මුලින්ම දැනගන්න ඕනේ දේ තමයි ඔයා යන කම්පැනි එකෙන් ඔයාට රිසර්ච් එකට ඩේටා ගන්න පුළුවන්ද කියන එක. සමහර කම්පැනි වලින් ඔයා ජොයින් වෙද්දී එහෙම ඔයාට රිසර්ච් එක කරන්න දෙනවා කියලා කිව්වට සමහර ඒවට ජොයින් වුණාට පස්සේ කියනවා මෙහෙම කම්පැනි ඩීටේල්ස් දෙන්න බෑ. එහෙම නැත්නම් ඔයාට රිසර්ච් එකට අපි සපෝට් කරන්නේ නැහැ. ඒ වගේ දේවල්. ඒ හින්දා ඔයා ජොයින් ඉන්ටර්විව් එකේදීම
ඔයා ඉන්ටර්විව් යනවා නම් එහෙම නැත්නම් කම්පැනි විසිට් කරනවා නම් ඔයා අහලා දැනගන්න ඕනේ දේවල් තමයි ඔයාට රිසර්ච් එක කරන්න දෙනවද ඉන්ටර්න්ෂිප් පීරියඩ් එක වාගේ කොච්චරක්ද ඒ පීරියඩ් එකම ඔයාට එතන ඉන්න පුළුවන්ද කියන දේවල්. ඒ වගේම ඔයා ඉන්ටර්විව් එකේදී දැනගන්න අනිත් දේ තමයි ඔයාට මොන වගේ වර්ක් ජොබ් රෝල් එකක්ද තියෙන්නේ කියන එක. ඔයා රිසර්ච් එකත් එක්ක ඉන්ටර්න්ෂිප් එක කරන කෙනෙක් නම් ඔයාගේ ජොබ් රෝල් එක වර්ක් ටයිම් එක working hours ඒ දේවල් ඔයාට වැදගත් වෙනවා ඔයාගේ වැඩ කරන්න. ඉතින් අපේ නම් දැන් අපිට රිසර්ච් එක කරන්න තියෙන යන කම්පැනි කියන්නේ. එතකොට අපි හොයාගන්න ඕනේ කම්පැනි ඩේටා අරගෙන රිසර්ච් එක කරන්න පුළුවන් විදිහට. ඉතින් ඔයාලට මගේ එක්ස්පීරියන්ස් එක කිව්වොත් මම නොවැම්බර් වල තමයි මට ඉන්ටර්න්ෂිප් ඩේට් එක තිබුණේ. හැබැයි මට කම්පැනි හොයාගන්න ටිකක් දවස් ගියා. මමත් කෝල් කරා, ඊමේල් කරා, කම්පැනි විසිට් කළා. ඊට පස්සේ තමයි මම කොහොම හරි මම මුලින්ම ඇප්ලයි කරපු කම්පැනි එකෙන් තමයි ඒක ගවර්න්මන්ට් බොඩි එකක්. මට ඒකෙන් තමයි කොහොම හරි අන්තිමට මගේ ඉන්ටර්න්ෂිප් එක කරන්න යන්න හම්බුනේ. ඉතින් ඔයාලට ඉන්ටර්න්ෂිප් බලද්දී ඔයගොල්ලෝ අන්න ඒ දේ චුට්ටක් හිතලා බලන්න. ඔයාලට ප්‍රයිවට් කම්පැනි විතරක්ම නෙමෙයි ගවර්න්මන්ට් බොඩිස් තියෙනවා. ඔයාලගේ රිසර්ච් එක ලේසියෙන්ම කරගන්න පුළුවන්, ඩීටේල්ස් ගන්න පුළුවන්, විදිහට යන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා ඒ වගේ ඔයාලට තියෙන යන්න පුළුවන් තැන් ගැනත් හොඳට හොයලා බලන්න. තව එක දෙයක් තමයි ඔයාලා ඉන්ටර්න්ෂිප් ප්ලේස් එක හොයාගද්දී පුළුවන් තරම් ළඟ ඔයාට ගෙදර ඉඳන් යන්න පුළුවන් තැන හොයාගන්න බලන්න. ඔයා රිසර්ච් එකත් ඒ අතරතුර කරන කෙනෙක් නම්. මොකද ඔයාට ඒකේ වැඩත් එක්ක ඔයා යන්න ටිකක් දුර තැනකට නම් ඒ වැඩ ටික කරන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ওই දේවල් ටික තමයි මට ඔයාලට ඉන්ටර්න්ෂිප් ගැන කියන්න ඕනේ උනේ. ඔයාලට ඊට වැඩිය තව මොනවා හරි දේවල් දැනගන්න ඕනේ නම් කමෙන්ට් කරලා තියන්න. ඔයාලට මොනවද දැනගන්න ඕනේ දේවල් කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් මම හිතනවා ඔයාලා මට හොඳ කමෙන්ට් එකක් දාලා මාව subscribe කරයි කියලා. Thank you.